හලෝ ළමයි ඕගලන්ගෙත් මේ වගේ හීරිච්ච නොන්ස්ටික් පෑන්ස් තියෙනවා. එහෙනම් දුවන්න නැතුව ඉන්න මේ වීඩියෝ එක අද ඔයගලන්ට බොහොම වැදගත්. අපේ ගෙදර ගියොත් ලංකාවේ ඕනම ගෙදරකට ගියොත් මෙච්චරවත් කළුව පාටට නොන්ස්ටික් ලේයර් එකක් නැහැ. ඔක්කොම හීරිලා තියෙනවා. නැද්ද කියන්නකෝ. මේ නොන්ස්ටික් ලේයර් එක. එහෙම නැත්නම් ගොඩක් කලට ටෙෆ්ලොන් කියලා කියන්නේ ටෙෆ්ලොන් කියන බ්‍රෑන්ඩ් එක. ඒක හදන්නේ PFOA කියන කෙමිකල් එක. Per and polyfluoroalkyl substances කියන මේ කෙමිකල් එක. ඒ අතර PFOA කියලා මේ වගේම සබ්ස්ටන්ස් එකක් තියෙනවා. මම ඒක ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. ඒකට මේ දෙකම එක වගේ. දන්නේ නැති අයට කියන්නේ මේ PFAS කියන කෙමිකල් එකට කියන්නේ forever chemical එකක් කියලා. ඒ කියන්නේ සදාකාලික කෙමිකල් එකක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මේ අවස්ථාවේදී ලෝකේ තියෙන ලොකුම health risk එකක් වෙලා තියෙන්නේ මේ PFAS කියන කෙමිකල් එක. මොකද ඒක අපේ පරිසරයට ගියාට පස්සේ, අපේ වතුර වලට ගියාට පස්සේ, අපේ ඇඟට ගියාට පස්සේ ඒක කවදාවත් දි รา පත් වෙන්නේ නැහැ. දි รา පත් වුණත් ඒක හිතා ගන්න බැරි තරම් කාලයක් ගිහලා තමයි දි รา පත් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම බොන වතුරවල අන්තර්ගත වෙලා තියෙන මේ PFAS ප්‍රමාණය අවසර දීලා තියෙන මිනිමම් එකට වැඩිය දැන් වැඩි. ඒ වගේම ලෝකේ හැමතැනම ආදිවාසී මිනිස්සු අතහැරියට පස්සේ මිනිස්සුන්ගේ ලේවල සීරම් වල තියෙන මේ PFAS ප්‍රමාණය දැන් ගොඩක් වැඩි වෙගෙන යනවා. ලංකාවේ කරපු රුධිර පරීක්ෂණවල 2005 දීම මේ ලිමිට් එක පන්නලා තියෙනවා. ඒ 2005න් පස්සේ ලංකාව දියුණු වුණාට පස්සේ ඒ ප්‍රමාණය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. මේ කෙමිකල් එකෙන් අපිට හැදෙන්න පුළුවන් රෝග ප්‍රමාණය එකක් දෙකක් නෙවෙයි. 100 ගාණක් තියෙනවා මේ ලිස්ට් එකේ. high cholesterol හැදෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ගැබිනියට hypertension හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ulcerative colitis හැදෙන්න තියෙන chance එක වැඩි. testicular cancer, වෘෂණ කෝෂවල හැදෙන්න පුළුවන් cancer, ඒ වගේම kidney වල හැදෙන්න පුළුවන් cancer. ඇත්තටම කියනවා නම් cancer හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා දැන්ට හොයාගෙන තියෙනවා. එහෙම නෑ කියලා කියන්නේ මේවා හදන 3M, DuPont වගේ මේ ලොකු companies වලින් ගොඩාක් සල්ලි දානවා research purpose හදන්න. යුරෝපයේ මේක දැන් හිමින් නතර කරගෙන එන්නේ. මොකද මේක දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. යුරෝප් වල environmentalist ලගෙන් අපෙන් තියෙන මේ pressure එක වැඩි හින්දා හිමින් මේක නතර කරගෙන එන්නේ. ඒ වුණත් මේ කම්පනිස් වලට මෙහි තියෙන පවර් එක ගොඩාක් ලොකුයි. මේකේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ PFAS කියන chemicals 10-12000ක් තියෙනවා. අනිත් එක තමයි මේ PFAS, PFOA කියන forever chemicals, සදාකාලික chemicals එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ. දසදහස් ගාණක් තියෙනවා. සාමාන්‍යයෙන් රෙගියුලේටර්ස්ලා නීති හදන කට්ටිය එක chemical එකක් අරගෙන ඒක පාර්ලිමේන්තුවෙන් යවලා ඒක බෑන් කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක කෙමිකල් එකක් බෑන් කරාට වැඩක් නැහැ. තව කෙමිකල් 10ක් හදන්න පුළුවන්. මේ අන්තිම අවුරුදු 10 20 අතුලතුර තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ එකක් බෑන් කරද්දී තව 10ක් එලිට එන එක. අපේ ලංකාව වගේ රටවල් වල මෙහෙමවත් පරිපාලනයක් නැහැ. මේ වගේ කම්පනීස් මේවා හදලා මේවා පාවිච්චි කරලා වතුරවල් වලට ඇලදොලවල් ගංගා වලට පසට මේවා දානවා. දැම්මට පස්සේ ඒවා අපේ පල්ලෙහා තියෙන වතුර ඇක්වෆයර්ස් වලට ගිහිල්ලා අපි බොන වතුරටම එනවා. මේ කෙමිකල්ස් වලට එන්ඩෝක්‍රින් ඩිස්රප්ටර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මේ ඇඟේ තියෙන හෝමෝන්ස් චකබලස් කරලා දාන කෙමිකල්ස් වගේ. ඉතින් හිතලා බලන්න. ඕගලන්ගේ ඇඟේ හෝමෝන්ස් වල ප්‍රශ්නයක් වුණොත් ඕගලන්ට වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? කොලෙස්ටරෝල්, ඩයබටිස්, බර වැඩිවීම, බර පාලනය කරගන්න බැරි වීම, PCOS, thyroid ප්‍රශ්න, ඒ වගේම කිඩ්නි වල ප්‍රශ්න, පොඩි ළමයින්ට ඉගෙන ගන්න බැරි වෙන ප්‍රශ්න වගේ ගොඩාක් ප්‍රශ්න මේ කෙමිකල්ස් වලින් වෙනවා. මට ඇත්තටම එක වීඩියෝ එකකින් මේ ඔක්කොම රෝග ලක්ෂණ කව කරන්න බෑ. ඒ තරමට තියෙනවා. ඔන්ලයින් රිසර්ච් කරලා බලන්න මේ ලිස්ට් එක ඉවර වෙන ලිස්ට් එකක් නෙවෙයි. අනිත් එක මොන ආණ්ඩුව ආවත් මේ වගේ දේවල් වලට නීති හැදෙයිද කියලා මට නම් ෂුවර් නෑ. ඉතින් මේ පෑන් එක ගැන කතා කරමු. මේ පෑන් එකේ තියෙන්නේ මේ කෙමිකල්ස්ම තමයි. ඉතින් මේ පෑන් එක හීරෙන්න කෑලි කුඩු වෙලා එන්නේ මේ කෙමිකල්ස්. ඒවා තමයි අපි මේ කන්නේ ඊට පස්සේ. අපේ පොඩි ළමයින්ට දෙන්නෙත් මේ වගේ කෙමිකල්ස්. මම පරිසර විද්‍යාව ඉගෙන ගත්තා. environmental science කරේ. ඒ වගේම එක කාලයක් මම chef කෙනෙක් විදියට රෙස්ටොරන්ට් වගේක් run කරා. ඉතින් මේ වීඩියෝ එක පොඩි වුණාට මේ මාතෘකාව මට ගොඩක් ළඟ මාතෘකාවක්. මම කාටවත් කියන්නේ නැහැ මේ පෑන්ස් වලින් කාටවත් ප්‍රයෝජනයක් නැහැ කියලා. තියෙන එකම ප්‍රයෝජනය තමයි බිත්තර බැද ගන්න ඕන වුණොත් මෙන්න මේ වගේ පෑන් එකකින් බැද ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ වගේ පෑන් එක මෙච්චර හිරණකම් තියාගෙන ඉන්නේ නැහැ. මම ලංකාවේ ඉන්නකොට මේ ගෙදර කුලියට දීලා මේ කෙනෙක් මේ පාවිච්චි කරලා මේ හූරලා කාපු හැටි මේ. ඊට පස්සේ සරේ මම කුලියට දුන්නට පස්සේ ඒ මිනිස්සයත් මේ විදිහට හූරලා තිබ්බා. මම පොඩ්ඩක් හරි හිරුණාට පස්සේ මම මේක විසික් කරනවා. සාමාන්‍යයෙන් මම මේක පාවිච්චි කරද්දී මම අවුරුදු 4ක් 5ක් තියෙනවා. මම මොකද මේ පොඩි දේවල් බැද ගන්න විතරයි මම මේක පාවිච්චි කරන්නේ. මේ විතර බැද ගන්න විතරයි මම පාවිච්චි කරන්නේ. මම පාවිච්චි කරන්නේ මේ වගේ සුදු යකඩෙන් හදපු පෑන්ස් විතරයි. මෙච්චරයි මම පාවිච්චි කරන්නේ. අත්‍තරම කියනවා 80%ක් මම පාවිච්චි කරන්නේ උයන්ඩ මේක. මම හැමදාම ගෙදර උයන මිනිස්සෙක්. ගිය මාසේ මම ලංකාවේ ඉඳන් ආවට පස්සේ විතර බදින එකත් මම මේකම කරන්න පටන් ගත්තා. මොකද ඒක කරන්න පුළුවන්. අත්‍තරම ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේකේ විතර බදින්නේ කියලා. රස්නේ වැඩි කරලා තෙල් චුට්ටක් දැම්මට පස්සේ මේකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ගිය සැරේ ලංකාවට එද්දී අපචාත්‍යයක් ගන්න යද්දී අපේ අම්මා කියනවා නොන් ස්ටික් එකක් ගන්නකෝ. ඒ නොන් ස්ටික් එකක් ගන්න නැත්තේ කියලා. මං කිව්වා නොන් ස්ටික් එකක් අරගෙන වැඩක් නැහැ. ඔක හිරුණාට පස්සේ කොච්චර කරත් අපිට මේ ලෙඩ රෝග හැදෙනවා. මේ ඇලුමිනියම් එකකින් හදන අප එකේ චාත්‍ය වැඩක් නැද්ද? අවුරුදු 100,000 ගාණක් අපේ මිනිස්සු කෑවේ බිව්වේ ඉව කරේ මේ නොන් ස්ටික් පෑන් වල. අනිත් එක මේවා ලාභත් නැහැ. ඔය නොන් ස්ටික් ලේයර් එක කොහොම කරත් යනවනේ අවුරුද්දකට පස්සේ. මේ වගේ පෑන් එකක් පොඩ්ඩක් ගණන් මේක. හරිද? මේක ගත්තා නම් ඔයගලන්ට මේක ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මගේ දැන් අවුරුදු 15ක් වෙනවා. තාම තියෙනවා. පොඩ්ඩක් ඉතින් කැත ඒ පාවිච්චි කරන එක කැත. ඒ වුණාට අවුරුදු 15ක් ජීවිත කාලයක් මේ වගේ හොඳ පෑන් එකක් ගත්තා නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේවා ගන්න. මම මේ කියන්නේ මේ ගෙදර තියෙන ප්‍රශ්නේ විසඳන්න. එළියේ තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නට වැඩිය ගොඩාක් ලොකුයි. දැන් අපේ පැකේජිං වල, අපේ බෑග් වල, අපේ රේන් කෝට් වල මේ හැම දෙයකම මේ PFAS කියන දේ තියෙනවා. කම්පැනි එකකින් පාස්තා එකක් නූඩල්ස් එකක් හදනවද?
මේක කෝටින්ඩක් තියෙනවා ඒක එක්ස්ට්‍රූට් කරන්න. ඒ කියන්නේ ඒක එළියට එද්දී ඒක ඇලෙන්නේ නැති වෙන්න මේ PFAS දාලා තියෙනවා. ඉස්සර කාලේ නූඩල්ස් පාස්තා හැදුවේ මෙහෙම නෙවෙයිනේ. එක්ස්ට්‍රූට් කරලා නෙවෙයිනේ. දැන් ඉතින් එහෙම තමයි. හැබැයි අඩුම ගානේ ගෙදරකද්දී තමන්ගේ ඇඟට මේ වගේ ලෙඩ රෝග දාගන්න එපා. පුළුවන් දවසක ගවර්න්මන්ට් එකට ප්‍රෙෂර් කරන්න මේ වගේ දේවල් ලංකාවෙන් තුරන් කරලා දාන්න.